මේ වෙනකොට බොහෝ දෙනෙක් මේ මරණය ගැන කතා වෙනවා. මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔස්සේ විමර්ශන ආරම්භ කළා. ඒ අනුව වෙඩි තැබීම සැලසුම් කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූ අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී වෙඩි තැබීමට අදාළව කරුණු රැසක් අනාවරණ කර ගැනීමට පොලිසිය සමත් වුණා. පොලිසිය පැවසුවේ පසුගිය 20 වෙනිදා සිදු වූ ගැටුමක් මෙම වෙඩි තැබීමට ආසන්නතම සිදුවීම බවට එහිදී අනාවරණය වූ බවයි. ඩෑන් ප්‍රියසාද් විසින් එදින ත්‍රිරෝද රථයකට මන්නා ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර එම ත්‍රිරෝද රථය ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා ඝාතනය කළ සැකකරුවන්ට අයත් එකක් බවද අනාවරණ වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටින දුලාන් නැමැත්තා ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සැලසුම් කර ඇත්තේ එම ප්‍රහාර දීමෙන් අනතුරුව බවයි දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. අදාළ පහරදීම සම්බන්ධයෙන් දුලාන් ඩුබායිහි සිටින මද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වන කොලොන්නාවේ ධනුෂ්ක නැමැත්තාට දුරකථනයෙන් දැනුම් දී තිබෙනවා. ධනුෂ්ක විසින් ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් වන කංචිපානි ඉම්රාන්ව දුලාන් නැමැත්තාට සම්බන්ධ කර දී ඇත්තේ ඒ අනුවයි. පොලිසිය පැවසුවේ ඒ අනුව ඩෑන් ප්‍රියසාද් ඝාතනය කංචිපානි ඉම්රාන් විසින් මෙහෙයවා ඇති බවට මේ වන විට කරුණු අනාවරණ වෙමින් පවතින බවයි. මේ අතර ඩෑන් ප්‍රියසාද් විසින් ත්‍රිරෝද රථයට කළ පහර දීම සම්බන්ධයෙන් පොලිසියට කර තිබූ පැමිණිල්ලකට අනුව ඩෑන් ප්‍රියසාද්ට පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසද දැනුම් දී තිබුණා. එහෙත් ඔහු එදින පොලිසිය වෙත පැමිණ නැහැ. ඩෑන් ප්‍රියසාද්ව එදින ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බවයි අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වැඩිදුරටත් පවසා ඇත්තේ. මේ අතර ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා ඝාතනය කළ බවට පැවසෙන පාර්ශවය විසින් පසුගියදා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක් අතරවාරයේදී ඩෑන් ප්‍රියසාද්ට තර්ජනය කර ඇති බවටද වාර්තා වනවා. ඉන්හි ඇති ගිනි අවියක් පෙන්වමින් එහිදී ඔවුන් ඩෑන් ප්‍රියසාද්ට මරණ තර්ජන එල්ල කර තිබූ බවටද වාර්තා වන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා. ඝාතනයට ලක් වූ ඩෑන් ප්‍රියසාද්ගේ සිරුර මේ වන විට පොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා. ඔහුගේ බිරිඳ, දරුවන් සහ හිතවතුන් ඔහුගේ දේහය අසල වැළපෙන ඒ සංවේදී අවස්ථාව කාගේත් හද කම්පා කරන්නක් වුණා. තාත්තේ, අනේ තාත්තේ, අම්මේ, තාත්තට නැගිටින්න කියන්න. ඒ ඔහුගේ දරුවන්ගේ විලාපයයි. කිසිවක් නොතේරෙන ඔහුගේ පුංචි පුතු සිරුර වඩා කැරකෙමින් තාත්තේ තාත්තේ යනුවෙන් කතා කරන දසුන කාගෙත් සිත් හඬවන දසුනක් වුණා. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. සිද්ධියට සම්බන්ධ බවට සැකපිට ගුවන් ගමන් තහනම් කළ පියපුතු දෙපළ සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කරන බව පොලිසිය සඳහන් කළා. මේ පිළිබඳව ඔබගේ අදහස් පාඩම් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.